ඔයා 4K 60fps ෂූට් කරන එක දැම්ම නවත්තන්න ඕනේ. ඒක ඇයි කියලා දන්නේ නැත්නම් let me explain. දැන් ඉස්සෙල්ලා මං අහන්න ඕනේ මෙතන මේ උඩ තියෙන numbers වලින් තේරුම මොකක්ද කියලා ඔයාලා දන්නවද? මම මේක පුළුවන් තරම් simple කරලා කියන්නම්. HD and 4K කියන්නේ ඔයාගේ resolution එක. ඒකෙන් කියන්නේ අපේ frame එකෙන් pick කරන pixels ප්‍රමාණය නැත්නම් අපිට ලැබෙන quality එක. හැබැයි මෙන්න මේ නම්බරේ මොකක්ද? ඒ තමයි FPS නැත්නම් frames per second කියන එක. දැන් සාමාන්‍යයෙන් video sequence එකක් හැදෙන්නේ ගොඩාක් photos එකතු වෙලා. FPS කියන්නේ තප්පරයක් ඇතුළත photos කීයක් වදිනවද කියන එක. දැන් වදින photo ප්‍රමාණය වැඩි වුණාම ඒ කියන්නේ අපි ගන්න footage එක තව ගොඩාක් smooth වෙනවා. හැබැයි ඇයි ගොඩාක් කට්ටිය කියන්නේ ඒ settings දාලා shoot කරන්න කියලා? ඔයාලා හිතනවාද ඒක දාලා shoot කරාම ඔයාලගේ videos තව සිරා වෙයි කියලා? Spoiler alert, එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව higher resolution එකකුයි higher frame rate එකක් එකතු වුණාම අපි add කරගන්න data ප්‍රමාණය වැඩි. and ඔයාගේ phone එකයි social media ඒකට එච්චර කැමති නැහැ. ඔයාට phone එකෙත් මෙන්න මේ message එක කලින් ඇවිල්ලා ඇතිනේ. and social media වලට අපි මෙන්න මේ data ප්‍රමාණය දැම්මහම ඒක automatically අපේ video එක compress කරනවා. අන්න ඒක නිසා තමයි සමහරවිට ඔයාගේ phone එකේ තියෙන video එක හොඳ quality එකකින් තිබ්බාට අපි social media upload කරාම ඒක blur වෙන්නේ. ඉතින් කොහොමද අපි මේකට විසඳුමක් හොයන්නේ? step 1 තමයි අපි resolution එක තෝරගන්න කලින් දැනගන්න ඕනේ අපි මේ වීඩියෝ එක එඩිට් කරලාද දාන්නේ නැත්නම් කෙලින්ම කැමරා එකෙන් ෆිල්ම් කරලා දාන්න කියන එක. එඩිට් කරලා දානවා නම් ඔයාට 4K ෂූට් කරන්න පුළුවන්. මොකද අපිට ඒක වැඩිපුර crop කරලා quality නැති කරගන්න නැතුව footage තියාගන්න පුළුවන්. හැබැයි ඔයා phone එකෙන්ම කෙලින්ම ෂූට් කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ඔයාගේ හොඳම option එක 1080p වලට stick වෙන එක. මොකද අපි 4K එකෙන් ෂූට් කරා කියලා වැඩක් නැහැ. social media එක කෝකටක් compress කරනවා. step 2 තමයි හරි frame rate එක තෝරගන්න එක. දැන් හරි frame rate එක තෝරගන්න කලින් අපි දැනන් හිටියානම් හොඳයි මොනවද මේ frame rates වලින් shoot කරන දේවල් ටික කියලා. ඉතින් 24fps වගේ පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට movies වගේ දේවල් වලට. අන්න එතනින් තමයි අර cinematic feeling එක එන්නේ. අන්න ඒ fps එකෙන් තමයි. හැබැයි social media වලට ගොඩාක් වෙලාවට අපි shoot කරන්නේ 30fps. ඒ නිසා තමයි අපේ phones වලත් ওই 30fps option එක calibrate වෙලා තියෙන්නේ. 60fps හරි ඊට වැඩි frame rate එකක් පාවිච්චි කරනවා නම් personally මම හිතන්නේ slow motion videos වලට විතරක් use කරා නම් හරි. දැන් මම මගේ videos edit කරන නිසා මම shoot කරන්නේ 4K 30fps. මට 60 වලින් shoot කරලා වැඩක් නැහැ. මොකද මම iPhone එකෙන් shoot කරන footage slow down කරන්නේ නැහැ. slow down කරනවා නම් මම 60fps වලට ඒක හරව ගන්නවා. so මම හිතනවා ඔයාලා මේ tips and tricks ටික පාවිච්චි කරලා ඔයාලගේ filming උත් හොඳ වෙනවා වගේම ඔයාලගේ storage space එකත් ඉතුරු කර ගනී කියලා. අන්න ඒක නිසා තමයි